ඔන්න එකමත් එක කැලේක අහිංසක පුංචි හාපැංචෙක් ජීවත් වුණා. එයාගේ වැඩේම කැලේ හැම තැනම සෙල්ලම් කරන එක. එක දවසක් මේ හාපැංච සෙල්ලම් කරනකොට රත්තරන් කැරට්ටලයක් දැක්කා. ඉතින් මේ හාපැංචට රත්තරන් කැරට්ටලයට ආස හිතිලා ඉක්මනට අහුලගත්තා. මේ විදිහට ටික වෙලාවක් යනකොට එතනට වයසක ඉබිරාල කෙනෙක් ඇවිල්ලා හාපැංචගෙන් මෙහෙම අහනවා. මේ හාපැන්ටෝ ඔයා දැක්කද මෙතන රත්තරන් කැරට් අලයක් වැටිලා එහෙම තියෙනවා. ඒක මට ගොඩාක් වටිනවා. අනේ ඉතින් හාපැංචා කල්පනා කරන්න ගත්තා. මෙහෙම කල්පනා කරන්න ගත්ත හාපැංචට මතක් වෙනවා එයාගේ අම්මා එයාට කියපු දෙයක්. කොච්චර වටින දෙයක් වුණත් පුතේ අනුන්ගේ දෙයක් නම් ගන්න එපා. අවංකව ජීවත් වෙන්න ඕනේ. ඉතින් හාපැංචා ඉබිරාලට මේ රත්තරන් කැරට් අලය දුන්නා. ඔයා නම් හරිම අවංක හාපැන්චෙක් තමයි. අවංක ළමයින්ට කවදාවත් වරදින්නේ නෑ පුතේ. අනේ ඉතින් මේ හාපැංචට ඉබිරාල කියපු දෙයට හරිම සතුටුයි. එදා හාපැංචා ගෙදර ගියේ හරිම සතුටින්. ඔයාලත් තමන්ගේ නොවන දෙයක් කොච්චර වටිනවා වුණත් ගන්න එපා.